අපි බලමු මේ වෙලාවේ ඔයාගේ ආදරය. ඔයාගේ ආදරය කොහොමද? ඔයාගේ ආදරයට මොකද වෙන්නේ? ෆයිල් දෙකක් තියෙනවා. ෆයිල් 1, ෆයිල් 2 කියලා. කැමති ෆයිල් එකක් හිතාගන්න මම තප්පර ගාණක් දෙන්නම්. අපි බලමු ෆයිල් 1 හිතාගත්ත අයට කොහොමද ඔයාගේ ආදරය? ඔයාගේ ආදරයට මොකද වෙන්නේ? අපි කාඩ්ස් පික් කරමු. ෆයිල් 1. අපිට තව එකක් දෙන්න. ඔයාගේ ආදරය හොඳ මට්ටමක තියෙනවා. මේ බලන්න. Wheel of Fortune, ඒ වගේම Ten of Pentacles තියෙනවා. ඒ කියන්නේ යම් සාර්ථකතාවයක් මේ ආදරේ තියෙනවා. මේ ආදරේ ස්ථාවර භාවයක් තියෙනවා. ස්ථාවර කාඩ් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මෙතන තියෙනවා Nine of Cups. Nine of Cups. ඔයාට මොන විදිහට මෙයා ආදරය කරත් ආදරේ දැනෙන්නේ නැති ගතියක් තියෙනවා. මොන දේ තිබුණත් මදි. මොනවා හරි දෙයක් අඩුයි වගේ. ඔයාට එහෙම දෙයක් දැනෙනවා. අනිත් එක තමයි මෙතන තියෙනවා Hangman. ඔයාගේ මං හිතන්නේ පර්සන් එහෙම නැත්නම් දැන් ආදරය කරන කෙනා චුට්ටක් විතර ඔයාව කන්ට්‍රෝල් කරලා තියෙනවා. අපි කියන්නේ මේකට කියනවා බැඳලා දාලා වගේ. එහෙම නැත්නම් ඔයාට දෙයක් කියන්න යනකොට ඔයාට කියන්න බෑ. ඔයාට කියන්න බෑ. ඔයාට ඒ සීමාවෙන් පයින්න බෑ. ඒ පීඩනේ ඔයාට තියෙනවා. අනිත් එක තමයි ඔයා ආදරේදී ඔයාගේ ආදරය කරන කෙනා ටිකක් එයාගේ පැත්තට වාසි වෙන විදිහට තමයි කටයුතු කරන්නේ. මෙතන තියෙනවා Page of Swords. එයාගේ වාසියට මොන හරි දෙයක් වුණත් එයාගේ වාසියට එයා හරව ගන්නවා. එයා දක්ෂ කෙනෙක්. නමුත් එයා මේ සම්බන්ධෙදී වැඩි බර ඔයාට පැටවිලා තියෙනවා. නමුත් මේ සම්බන්ධය සාර්ථක සම්බන්ධයක්. නමුත් මේ ප්‍රශ්න තියෙනවා. මේ සුළු ප්‍රශ්න තියෙනවා මේකේ. ආදරේ ටිකක් අඩුයි වගේ දැනෙනවා. ඔයාව කන්ට්‍රෝල් කරනවා වගේ දැනෙනවා. ඔයා මොන හරි දෙයක් කියනකොට ඒකට සීමාවන් දානවා මේ වගේ දේවල් තියෙනවා. අපි බලමු මේ දේවල් වලට විශ්වෙන් ඔයාට මොනවද කරන්න කියන්නේ. බලමු කාඩ් එකක් කරන්. The Lovers. The Lover කාඩ් එක. ඔයාට පේනවා මෙතන ගැහණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ආදරෙන් ඉන්නවා. ඔයාට තව තවත් මෙයත් එක්ක ආදරෙන් කටයුතු කරන්න කියනවා. ඔයාට මෙයාව තේරුම් ගන්න කියලා කියනවා. ඔයා මෙයාට සහයෝගයෙන් කටයුතු කරන්න කියනවා. ඒ වගේම ඔයාට පේනවා මෙතන ඉර. ඔයාට ශිව දෙවියොන්ට මේ ප්‍රශ්නේ කියන්න කියනවා. මහ දෙවියොන් කියන්නේ ශිව දෙවියෝ. ඔයාට ශිව දෙවියොන්ට ඔයාගේ ආදරේ ගැටලුව කියන්න. ඔයාට අනිවාර්යෙන් මේකට පිළිතුරක් ලැබෙනවා. යම්සි පීඩාවක ඉන්නවා නම් අනිවාර්යෙන් ශිව දෙවියන්ගෙන් ඔයාට මේකට පිළිතුරක් ලැබෙනවා. අපි බලමු ඔයාගේ ආදරය කොහොමද? දැන් තියෙන ආදරය කොහොමද? දෙවෙනි ෆයිල් එක තෝරපු අයට අපි බලමු. ඔයාගේ ආදරයට මොකද වෙන්නේ? දැන් තියෙන ආදරය කොහොමද? තව කාඩ් එකක් ගමු. ඔයාගේ ආදරය ඇත්තටම ඔයාට ආදරේ තියෙනවද? මේ වෙලාවේ ඔයාට ආදරේ තියෙනවද? Five of Wands. ඔයා මේ වෙලාවේ ගැටුමක ඉන්නේ. ඔයාගේ ආදරේ ගැටුම එක්ක ඔයාගේ සිතිවිලි ගැටුමක් නැත්නම් ඔයා අනිත් පාර්ශවයේ එක්ක ගැටුමක් ඇති කරගෙන ඉන්නේ. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ කඩන් වැටිලා වගේ මේ ආදරේ නිසා ඔයාගේ ජීවිතේ කඩන් වැටිලා වගේ ඔයාට දැනෙනවා මේ Tower කාඩ් එක. ඔයාට පේනවා මේ දෙන්නෙක් කඩාගෙන වැටිලා වගේ. කියන්නේ තිබුණත් නිකන් මේක නෑ වගේ. ඔයාට කිසිම ගෝ එකක් නෑ මේ ආදරේ. ඒ වගේම තමයි ඔයාට පේනවා Page of Wands. Page of Wands මොනවද කරන්න කියලා කල්පනා කරනවා. ඔයා කල්පනා කරනවා මේ ආදරේට මොකද කරන්නේ? මම කොහොමද මේ ආදරේ පවත්වාගෙන යන්නේ? ඒ වගේම කිසිම හැඟීමක් නෑ මේ ආදරය. නිකන් අපි කියන්නේ මේක නිකන් අර ඔහේ යන්නම් වාලේ. කියන්නේ මේකට අර සුන්දරත්වයක් නැහැ. මේක කටුකයි. මේ ආදරේ කටුකයි. King of Swords. වචන දමල ගහනවා වගේ. හරිම නිකන් හරි සැරයි. ඒ සම්බන්ධය ඇතුලේ ගොඩක් පීඩාකාරී. ඒ කියන්නේ මේක නිකන්
හොඳයි තමයි. නමුත් ගොඩාක් අපි කියන්නේ පිහියෙන් අයිනවා වගේ කියන වචන. අනිත් පාර්ශ්වයේ කියන වචන නිකන් හරි හිත කැඩිලා යන වචන කියනවා. ඒකට ඔයා කල්පනා කරනවා මම මොකද කරන්න ඕනි? මම මොකද කරන්න ඕනි කියලා page of fonts සහ ගොඩාක් අරගල කරනවා ඔයා. අරගල කරනවා. ඉතින් ඔයා මේ වෙලාවේ නිකන් තිබ්බත් නෑ වගේ නිකන් අතරමං වෙලා වගේ the tower card. තව එකක් පෙන්නනවා three of pentacles. මේකෙන් කියන්නේ තුන්වෙනි පාර්ශවයක මැදිහත් භාවය. කවුරුහරි තුන්වෙනි පාර්ශවයක් වැඩ අවුල් කරලා වගේ. අපි බලමු ඔයාගේ මේ ආදරය රැක ගන්න. විශ්වයෙන් ඔයාට මොනවද දෙන පණිවිඩ? අපි බලමු. ඔයාට කියනවා මේක Fire of Pentacles. ඔයාට කියනවා මේවා යනවා පස්සේ. ඔයා අනේක නවත්තන්න කියනවා. ඔයා ගොඩාක් යා ફોකස් කර කර එයාට ගොඩාක් ඔයා පීඩනය දෙන්න එපා. ඇයි කතා කරන්නේ නැත්තේ? ඇයි කොහොමද මෙහෙමද කිය අහන්න යන්න එපා. ඔයා සයිලන්ට් වෙන්න ඕනේ මේ වෙලාවේ. මේ ඔයාව මගහැරලා වගේ යන කෙනා වගේ ආදරේ ශක්තිමත් නැහැ. එයාට මොනවා හරි ප්‍රශ්නයක් හරි මොනවා හරි තියෙනවා. ඒක තමයි ඔයාව මුලින්ම කියනවා විශ්වයෙන් ඔයාට ඇක්ෂන් එකක් ගන්න එපා. පොඩ්ඩක් ඉන්න. ආදරේදී පොඩ්ඩක් ඉන්න. වැඩිය එයාව පුල් කර යන්න එපා කියනවා. තව එකක් මොකද මේකට කරන්නේ? හැන්ග්මෑන්. ඔයාට කියනවා විශාල ගසක් යටට යන්නලු. ස්වභාවික පරිසරයට අනුගත වෙන්නලු. ඒ කියන්නේ මෙතනදී විශාල ගසක් කියවම අපිට පුළුවන් ගන්න බෝ ගහ, නුග ගහ, ඒ වගේ ගහක් ගන්න පුළුවන්. ඒ ගහක් යටට ගිහිල්ලා ඔයාට පේනවා මේකේ කහ පාට තියෙනවා. ඔයා මේ වෙලාවේ පහනක් දල්වන්න. ඒ ගහට පහනක් දල්වන්න බෝධියක් හෝ නුග පෞරාණික ගහකට. පහනක් දල්වලා ඔයාට පුළුවන් වගේ දුක කියන්න. ඔයාට පුළුවන් වගේ දුක කියන්න බෝ ගහකට හරි නුග ගහකට හරි මොකකට හරි ගහකට ඔයා වගේ දුක කියන්න. ඔයාගේ ස්වභාවික පරිසරයත් එක්ක ඔයා එකතු වෙන්න. ඔයා ග්‍රවුන්ඩ් වෙන්න, මෙඩිටේෂන් කරන්න මේ තත්වයෙන් ඔයාට මිදෙන්න. මට හිතෙනවා ඔයාට මේක ප්‍රමාණවත් කියලා ෆයිල් 2 තෝරපු අයට. ඉතින් තවත් වීඩියෝ එකකින් මේ විදිහටම හම්බ වෙමු.